Welcome to Binary Wave Insight. ඉතින් හරි ඔයාලා දන්නවා අපි බයිනරි ගැන A to Z ටියුටෝරියල් එකක් කරගෙන යනවා. මේ වෙනකොට අපි ඒකේ පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක කරලා ඉවරයි. එතකොට මේ කරන්නේ අපේ දෙවෙනි වීඩියෝ එක. ඔයාලා ඉස්සෙල්ලාම නම් මේ වීඩියෝ එක බලන්නේ අර පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඒක ඔයාලා කැමැත්තක් කෙලින්ම මේ වීඩියෝ එකේ ඉඳලා යන්න පුළුවන්. මම පළවෙනි වීඩියෝ එකෙන් කරේ අපි කවුද මොනවද කරන්න කියලා. මම අප පොඩ්ඩක් මතක් කරන්නම් අපි කරන ටියුටෝරියල් එක මොකක්ද කියලා. ඉතින් මේක තමයි අපි කරන ටියුටෝරියල් එක. එතකොට අපේ මේ පළවෙනි වීඩියෝ එක මම ඉස්සෙල්ලා ගියා වගේ ඉස්සෙල්ලා වීඩියෝ එකකින් කරේ අපි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක්. එතකොට දැන් ඉඳන් තමයි ටියුටෝරියල් එක පටන් අරගෙන යන්නේ. හරි. ඉතින් අපි බලමු මොකක්ද මේ බයිනරි ඔප්ෂන් කියන්නේ කියලා. ඉතින් ඒක තමයි අපේ පළවෙනි වීඩියෝ එක. අපි ගිය වගේ මේකදී ඔයාලව බයිනරි වලින් මාස්ටර් කරනවා. හරි. ඉතින් බයිනරි ට්‍රේඩින් මේක ඔයාලා දන්නේ නැත්නම් මේ කෝඩෙක්ස් ගැන දන්නේ නැත්නම් කලබල වෙන්න එපා. අපි මේවා ඉස්සරහට එනවා. මම මෙතනදී ඔයාලට මොකක්ද මේ බයිනරි ඔප්ෂන් කියන්නේ කියලා විතරයි පැහැදිලි කරන්නේ. හරි. බයිනරි ඔප්ෂන් කියලා කියන්නේ එහෙම නැත්නම් බයිනරි ට්‍රේඩින් කියලා කියනවා. ඉතින් බයිනරි ට්‍රේඩින් කියලා කියන්නේ මෙතනදී අපි කරන්නේ යම්කිසි කාලයක් තුල මාකට් එකේ ඩිරෙක්ෂන් එක අනුමාන කරන එක. මෙතනදී අනුමාන කරනවට වඩා ඇනලයිස් කරොත් අපිට කියන්න පුළුවන් ඒක ප්‍රෙඩික්ට් කරනවා කියලා. හැබැයි ඔයා මේකෙදි කරන්නේ මම උදාහරණයක් කියන්නම්කෝ. ඔයා හිතන්න ඊළඟ විනාඩියේ මාකට් එක ඔයා ප්‍රෙඩික්ට් කරනවා. ඉතින් ඔයා මාකට් එකේ ඊළඟ විනාඩියේ මොකක්ද වෙන්නේ කියලා ඇනලයිස් කරපුවම ඔයාට තේරෙනවා ඊළඟ විනාඩියේදී මාකට් එක අප් වෙන්න ඕනේ කියලා. ඔයාට පුළුවන් අප් ට්‍රේඩ් එකක් දාන්න. එහෙම දාපුවාම ඔයාට ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා දැන් මේ ඩොලර් 100කින් නම් 90ක විතර ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. එතකොට ඩොලර් 190ක් ආවට රිටර්න් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට මුළු ට්‍රේඩ් එකෙන්ම ඩොලර් 90ක ප්‍රොෆිට් එකක් හම්බෙලා තියෙනවා. හැබැයි මේක හම්බෙන්නේ ඔයා කියපු ඩිරෙක්ෂන් එක හරි ගියොත් විතරයි. හැබැයි මේකදී ඔයා වැරදුනොත් ඔයා දාපු ඩොලර් 100 නැති වෙනවා. ඒ කියන්නේ නිශ්චිත කාල රාමුවක් තුලදී ඔයාට පුළුවන් වෙන්න ඕනේ මාකට් එක යන ඩිරෙක්ෂන් එක පැහැදිලිව අඳුරගන්න. ඉතින් මේකට හුඟක් කට්ටිය පාවිච්චි කරන්නේ කනාෂොට් කියන ක්‍රමේ. හැමෝම කරන්නේ කනාෂොට් ගහන එක තමයි. හැබැයි මෙතනදී කනාෂොට් ගහන්න ගත්තොත් ඔයාලට අනිවාර්යෙන්ම අත්දැකීමක් ඇති. බයිනරි ට්‍රේඩින් වලට අලුතෙන් නෙමෙයි නම් අනිවාර්යෙන්ම අත්දැකීමක් තියෙනවා. කනාෂොට් ගහනවා කියන වැඩේ සාර්ථක නැහැ. ඉතින් එහෙම සාර්ථකයි නම් මම ආවම මේ වගේ ටියුටෝරියල් එකක් කරන්න ඕනෙත් නැහැ. ඉතින් අන්න ඒකයි කියන්නේ බයිනරි ට්‍රේඩින් වල කරනවා නම් අනිවාර්යෙන්ම නොලෙජ් එක ඕනේ, එක්ස්පීරියන්ස් එක ඕනේ. ඉතින් ඔයාලට මම මේකෙදි බයිනරි ට්‍රේඩින් මාස්ටර් කරන ඒ විදිහට ඉතින් ඔයාට මේකෙදි මට කියන්න ඕන බයිනරි ට්‍රේඩින් කියලා කියන්නේ නිශ්චිත කාලයක් තුලදී ඔයාට පුළුවන් මාකට් එක යන්නේ මොන ඩිරෙක්ෂන් එකද කියලා ගෙස් කරන්න. එහෙම නැත්නම් ප්‍රෙඩික්ට් කරන්න. මෙන්න මේ ප්‍රෙඩික්ට් කරොත් ඔයාට පුළුවන් ඇනලයිස් කරලා හරි එකට එක විදි කියලා දෙනවා මම ඉස්සරහට. ඉතින් ඔයාට පුළුවන් මේක තප්පර 5ද තප්පර 10ද තප්පර 30ද එහෙම නැත්නම් විනාඩියද පැයද වගේ කාල රාමුවක් තෝරන්න. ඔයා තේරුවොත් පැයක් තුල ඊළඟ තව පැයකින් මාකට් එක අප් පැත්තේ තියෙන්නේ කියලා ඔයා දාපු තැන ඉඳන් දශමිකින් හරි මාකට් එක අප් පැත්තේ තිබ්බොත් ඔයාට ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. හැබැයි ඔයා ගත්ත තැන ඉඳන් මාකට් එක ඩවුන් පැත්තේ තිබ්බොත් ඔයාට කිසිම ප්‍රොෆිට් එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි බයිනරි ට්‍රේඩින් කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම දැන් පොඩි එක්සැම්පල් එකක් පෙන්නන්නම්. දැන් ඔයාලට මෙතනදී මේක දන්නේ නැත්නම් මේ කෝඩෙක්ස් ගැන දන්නේ නැත්නම් කලබල වෙන්න එපා. මම මේ ඩෙමෝ එකක් පෙන්නන්නේ මොකක්ද මේ කියන්නේ කියලා. ඒ වගේම මේ ට්‍රේඩ් එක ගන්න ට්‍රේඩ් එක ලොස් වුණා ප්‍රොෆිට් වුණාත් ගණන් ගන්න එපා. මේක මම ඇනලයිස් කරලා නෙමෙයි කරන්නේ. මම මේ ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්න ඕන නිසා මේ කනා තමයි මේ ට්‍රේඩ් එක දාන්නේ. හරි. ඔයා හිතන්න මම මෙන්න මේ විදිහට ට්‍රේඩ් එක ගත්තා. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනදී ටයිම් එක තේරුවේ 3:55 කියලා. මෙන්න මෙතන ටයිම් එක යනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ටයිම් එක යන්නේ 3:53යි තප්පර 49. එතකොට හරියටම 3:55 වෙද්දී මෙන්න මේ ගත්ත ට්‍රේඩ් එක අප් පැත්තේ ඩවුන් පැත්තේ තියෙන මාකට් එක ඊට වඩා අප් පැත්තේ තිබ්බ ප්‍රොෆිට් වෙනවා ඩවුන් පැත්තේ තිබ්බ ලොස් වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනදී අප් පැත්තට ගත්තේ. එතකොට දැන් මෙතන ඉඳන් දැන් මාකට් එක යන්නේ මෙන්න මේ හරිය. එතකොට දැන් මේක ප්‍රොෆිට් වෙනවා නම් මෙන්න මේක මේ ටයිම් එක වෙද්දී මේක මාකට් එක අප් පැත්තේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් මට මේ ඩොලර් 100ට ඩොලර් 189ක ප්‍රොෆිට් එකක් එනවා. ඒ කියන්නේ ප්‍රොෆිට් එක ඩොලර් 89 ඔක්කොම ඩොලර් 189ක් එනවා මට. ඉතින් ඔන්න ඕක තමයි බයිනරි ට්‍රේඩින් කියලා කියන්නේ. ඔයාලා බයිනරි ට්‍රේඩින් වලට එන්නේ පළවෙනි වතාවට නම්. ඒ කියන්නේ සමහර කට්ටිය එනවා ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරලා බයිනරි ට්‍රේඩින් වලට එනවා. එහෙම නැත්නම් ෆොරෙක්ස් ට්‍රේඩින් කරලා බයිනරි ට්‍රේඩින් වලට එනවා.
සමහර කට්ටිය බයිනරි ට්‍රේඩින් වලට ඇවිල්ලා ක්‍රිප්ටෝ ට්‍රේඩින් වල ෆොරෙක්ස් ට්‍රේඩින් වලට යනවා. ඔයා එන්නේ කෙලින්ම මම දන්නේ නැහැ මේ වීඩියෝ එක හුඟක් රේන්ජ් එකක් බලනවා. ඒකට මට කියන්න බෑ ඔයාලා එන්නේ මොන වගේ පැත්තකින්ද කියලා. කෙලින්ම කියනවා නම් මම ක්‍රිප්ටෝ ට්‍රේඩින් සහ බයිනරි ට්‍රේඩින් ඒ වගේ කෙලින්ම අපි ක්‍රිප්ටෝ ට්‍රේඩින් බයිනරි ට්‍රේඩින් සහ එකට ක්‍රිප්ටෝ ට්‍රේඩින් ෆොරෙක්ස් ට්‍රේඩින් එක පැත්තකට දාලා බයිනරි ට්‍රේඩින් තව පැත්තකට දාලා අපි මේ දෙක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලමු මොකද්ද හොඳම කියලා. මම මෙතනදී හොඳම කියලා කියන්නේ නැහැ. මම මෙතනදී ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න ඔයාලට. එහෙම මේකයි හොඳ කියලා ලේබල් කරන්න බෑ. මොකද මේක තීරණය වෙන්නේ ඔයාලගේ එක්ස්පීරියන්ස් එක අනුව සහ ඔයාලා මේ ට්‍රේඩින් වර්ග තුනෙන් කොතනදීද ඔයාලා ප්‍රොෆිටබල් වෙන්නේ කියන එක මත. හරි. ඉතින් බයිනරි ට්‍රේඩින් ගත්තොත් මේකේ තියෙන මම කියවා වගේ අර නිශ්චිත කාල සීමාවක් ඇතුළත මාකට් එකේ ඩිරෙක්ෂන් එක ප්‍රෙඩික්ට් කරන එක තමයි බයිනරි ට්‍රේඩින් වල තියෙන්නේ. ඒක ඔයාලට විනාඩි 15ද විනාඩියද තප්පර 30ද එහෙම නැත්නම් පැයද කියලා තෝරන්න පුළුවන්. ක්‍රිප්ටෝ ට්‍රේඩින් ෆොරෙක්ස් ට්‍රේඩින් ගත්තොත් මේකෙදී එහෙම කාල රාමුවක් නැහැ. ඔයාලට කෙලින්ම පුළුවන් ට්‍රේඩ් එක දාන්න. ට්‍රේඩ් එක දැම්මට පස්සේ ඔයාලට ටාගට් එකක් තියෙනවා සහ ස්ටොප් ලොස් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ ටාගට් එකට ආවොත් ඔයාලට මේක ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ටාගට් එක ඇචීව් කරොත් ඔයාලට ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් හෝ ෆොරෙක්ස් ට්‍රේඩින් වලින්. හැබැයි ස්ටොප් ලොස් ගියොත් ඔයාලට එතනදී ලොස් එකක් හම්බ වෙනවා. හරි. දැන් මම කියන්නම් හැමෝම වරද්ද ගන්න දැන. ඔයාලා ඉන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් නම් හෝ ෆොරෙක්ස් ට්‍රේඩින් වලින් නම් ඔයාලා කරන පළවෙනි වැරද්ද තමයි අර ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් ෆොරෙක්ස් ට්‍රේඩින් වලින් ඉගෙනගත්ත දැනුම මෙන්න මේකට දාන්න යනවා. ඔයා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මේක concept දෙකක්. හරිද? ඒ කියන්නේ අරක තියෙන ඔයාලා ටාගට් එක සහ ස්ටොප් ලොස් එකක් හම්බ වෙනවා. මේක තියෙන තනිකර ටයිම් එකක් එක්ක යන්නේ. ඔයාලට ටයිම් එක තෝරලා ඒ ටයිම් එක ඇතුළතදී මාකට් එක මොකද වෙන්නේ කියලා ප්‍රෙඩික්ට් කරන්න තියෙනවා. එතකොට අර ක්‍රිප්ටෝ ට්‍රේඩින් ෆොරෙක්ස් ට්‍රේඩින් වලට දාපු ට්‍රේඩින් විදිය ට්‍රේඩ් කරපු විදිය වගේ ඇනලයිස් මෙතඩ් එක මේ බයිනරි ට්‍රේඩින් වලට හරියන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. එහෙම දැම්මොත් වෙන්නේ අනිවාර්යෙන් ලොස් වෙන එක. අන්න ඒක හේතුව බයිනරි ට්‍රේඩින් වලට එනවනම් ඔයාලා අර ෆීල්ඩ් වලින් ඇවිල්ලා මෙන්න මේකට එනවනම් ඔයාලා ලොස් වෙන ප්‍රධාන හේතුව ඒක තමයි අර මයින්ඩ්සෙට් එකෙන් මෙතෙන්ටත් ඉන්නේ. ඔයාලා දැන් ඔයාලා ක්‍රිප්ටෝ ට්‍රේඩින් ෆොරෙක්ස් ට්‍රේඩින් දන්නවනම් ඔයාලා ඒ වගේ ට්‍රයැන්ගල් එහෙම ඉගෙනගෙන හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න්ස් ඉගෙනගෙන මේවට ඇවිල්ලා ඒව දාන්න ගන්නවා. ඒක කරන්න යන්න එපා. හරිද? බයිනරි ට්‍රේඩින් කියලා කියන්නේ වෙනම පැත්තක්. ඒකෙදි තනිකර ටයිම් එකක් ඇතුළත මාකට් එකේ ඩිරෙක්ෂන් එක ඔයාලට ප්‍රෙඩික්ට් කරන්න තියෙනවා. එතකොට මේකෙදි ඔයාලට මම කිව්වා වගේ අර ගෙනාපු ඇනලයිස් එක මේකට දාන්න යන්න එපා. හැබැයි මම ඉස්සරහට ඔයාලට මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ෆොරෙක්ස් ට්‍රේඩින් වලත් පාවිච්චි කරන්න පුළුවන් ඇනලයිස් ක්‍රම උගන්වනවා. රීටේල් කන්සෙප්ට් එක උගන්වනවා. SMC කන්සෙප්ට් එක උගන්වනවා. හැබැයි ඒක දාන්නේ කෙලින්ම මේකට දාන්න නෙමෙයි. අපි ඒක පොඩ්ඩක් වෙනස් කරලා අපේ ඉස්සරහට තව දේවල් කියලා දෙනවා. අන්න එතකොට ඒ දේවල් එකින් එකට කම්බයින් කරලා ඔයාලගේම ස්ට්‍රැටජි එකක් හදාගෙන තමයි මේක ට්‍රේඩ් කරන්නේ. එතකොට කෙලින්ම අර කිනාපු එක පිටින් මේකට දාන්න යන්න එපා. හරිද? එතකොට මෙතනදී ටයිම් මැනේජ්මන්ට් කියලා ලෙසන් එකක් තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ඕනේ. මොකද ටයිම් මැනේජ්මන්ට් කියන්නේ නැතුව ඔයාලා ඇනලයිස් එකකින් බලනවා පැයෙන් මේ ඩිරෙක්ෂන් එකට හැරෙනවා කියලා. හැබැයි ට්‍රේඩ් එක කියන්නේ විනාඩිය. එතකොට පැයේ ප්‍රෙඩික්ෂන් එක ඔයාලට විනාඩියේ ප්‍රෙඩික්ෂන් එකට දාන්න බෑ. අන්න ඒකයි කියන්නේ කිසිම වෙලාවක මම කියපු විදිහට අර වෙන කන්සෙප්ට් එකකින් ගෙනාපු දෙයක් මේකට කෙලින්ම ඔබන්නේ නැතුව ඔයා ඒ කන්සෙප්ට් එක තියෙනවා නම් හොඳයි ඔයාලගේ ඔළුවේ. හරිද? එහෙම නැත්නම් බය වෙන්න එපා. මේ සීරීස් එක වීඩියෝ ටියුටෝරියල් එක ඔයාලට කියලා දෙනවා. එතකොට අපි ඒකත් එක්ක තව මේකට යුනික් වෙච්ච මෙතඩ්ස් ටිකක් පාවිච්චි කරනවා. ඒ දෙකම කම්බයින් කරලා තමයි අපි මේකේ ස්ට්‍රැටජි එක ඉස්සෙල්ලා හදාගන්නේ. ස්ට්‍රැටජි එක හදාගෙන ඩෙමෝ එකේ ප්‍රැක්ටිස් කරලා රියල් account එකට යන්නේ. එකපාරම රියල් වල දාන්න එපා නිකන්. අර එකපාරම අර සෝෂල් මීඩියා වල තියෙන මේ ට්‍රේඩින් වලින් ඇවිල්ලා දවසෙන් ප්‍රොෆිට් වෙනවා කියන එක ඔළුවෙන් අයින් කරලා දාන්න. එහෙම බෑ. හරිද? ඔයාලට ඉවසීම තියෙන්න ඕනේ. මං කිව්වා වගේ අර ගෙනාපු කන්සෙප්ට් මේකට දාන්න එපා. ඒක එකක්. ඒ වගේම දැන් ඔයාලට තේරෙනවා බයිනරි ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. මට ඒකයි කියන්න ඕනේ නේ. බයිනරි ට්‍රේඩින් කියන්නේ මොකක්ද? දැන් ඔයාලට අදහසක් තියෙනවා සහ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ෆොරෙක්ස් ට්‍රේඩින් ගැනත් අදහසක් තියෙනවා. හරි. තව එක දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේකෙදී ඔයාලා ප්‍රොෆිට් කරන්නේ කිසිම කෙනෙක් බ්‍රෝකර් ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකට එන ට්‍රේඩින් ෆීල්ඩ් එකට එන 99%ම ලොස් වෙනවා. ලොස් වෙන හේතුව තමයි හැමෝම අර එළියේ තියෙන හැම දෙයක්ම අරගෙන ඒක තමයි ඇප්ලයි කරන්නේ. ඔයා හිතන්න මේ බ්‍රෝකර් සාමාන්‍යයෙන් ඔයාගේ ප්‍රොෆිට් එක දෙන්නේ මෙන්න මේ බ්‍රෝකර්.
හරිද? මෙන්න මේ ප්‍රොෆිට් එක දෙන්නේ ඔයාලට Cortex කියන බ්‍රෝකර්. ඔයා Binance එකෙන් මාකර් ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරොත් Binance එකෙන් තමයි ඔයාලට ප්‍රොෆිට් එක දෙන්නේ. ඒ වගේම ඔයා මේ platform එකේ loss වුණොත් ඒ loss එක යන්නේ ඒ බ්‍රෝකර්ට. උදාහරණයකට ඔයා Binance එකේ $100 කින් ට්‍රේඩ් එකක් දාලා $200 ප්‍රොෆිට් කරා කියනවා. ඒ ප්‍රොෆිට් එක ඔයාලට දෙන්නේ Binance එකේ. ඒ වගේම ඔයා මේ $100ක ට්‍රේඩ් එකක් දාලා $100 loss වුණොත් ඒ loss එක ඔයාගේ loss එක Binance එකට ප්‍රොෆිට් එකක්. ඒ $100 කෙලින්ම යන්නේ Binance එකට. දැන් හිතන්න දැන් මේකම මේ Binance එකත් ඒකම තමයි හරිද? ඔයා දැන් පොඩ්ඩක් හිතන්න Binance එකට ප්‍රොෆිට් එකක් එන්න නම් ඔයා අනිවාර්යෙන් loss වෙන්න ඕනේ. මේ Cortex එකට ප්‍රොෆිට් එකක් එන්න නම් ඔයා අනිවාර්යෙන් loss වෙන්න ඕනේ. අන්න ඒ හින්දා කිසිම වෙලාවක මේ Cortex platform එකෙන් දෙන Binance platform එකෙන් දෙන trading concept ඉගෙන ගන්න එපා. සහ අර ලෝකේ තියෙන හැමෝම උගන්වන concept ඉගෙන ගන්නත් එපා. ඒවා ඉගෙන ගන්න. ඒක හොඳයි ඉගෙන ගන්න එක. ඒකම පාවිච්චි කරන්න එපා. ඒක පොඩ්ඩක් හරි වෙනස් කරන්න. වෙනස් කරලා ඔයාගේම ස්ට්‍රැටජි එකක් හදාගන්න. දැන් මම ට්‍රේඩ් කරන්නේ එහෙම මම ට්‍රේඩ් කරන විදිහ ඔයාලට මේ වීඩියෝ එකේ කියන්නම්කෝ. මම ට්‍රේඩ් කරන්නේ කෙලින්ම අර concept ඉගෙනගෙන තියෙනවා. මම SMC ඉගෙනගෙන තියෙනවා, retail ඉගෙනගෙන තියෙනවා. ඒක ඉගෙනගෙන තියෙනවා. candle reading ඉගෙනගෙන තියෙනවා. candle reading කියන්නේ retail concept එකේම පොඩි කොටසක්. එතකොට මේ වගේ දේවල් ඉගෙනගෙන තිබ්බට ඒක පිටිම මම මේකට දාන්නේ නැහැ. මම ඒක පාවිච්චි කරනවා. සහ මටම හදාගත්ත ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරනවා. ෆෝමියුලා එකක් පාවිච්චි කරනවා. එතකොට අර විදිහට අර දෙවිදිහටම මම ඒ ඔක්කොම එකතු කරලා හදාගත්ත concept එකකින් තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට අන්නේ concept එක ඉස්සෙල්ලා මම ඩෙමෝ ට්‍රේඩ් කරා මාස ගාණක්. හරිද? ඒකින්ද අනිවාර්යෙන් ඔයාලා ට්‍රේඩ් කරනවා නම් මාස ගාණක් ට්‍රේඩ් කරන් මාස ගාණක් කියන්නේ ඔයාට ඔයාගේ ස්ට්‍රැටජි එක සුපිරි කියලා සෙට් වෙනකන් ඩෙමෝ ට්‍රේඩ් කරන්න. ඒකයි මම කියන්නේ කෙලින්ම රියල් account වලට යන්න එපා. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති binary option කියන්නේ මොකක්ද? අර එළිය බහලා තියෙන නිකන් තනිකර මේක තමයි ට්‍රේඩින් එකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා එළිය හදලා තියෙන එක තමයි ඔයාලගේ ඔළුව වල තියෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රොෆිට් කරන්න බෑ. මම හිතනවා මේකෙන් ඔයාලට ලොකු වෙනසක් තේරෙන්නේ නැති කියලා. එතකොට මේ ටියුටෝරියල් එක කියන්නේ සම්පූර්ණයෙන්ම කිව්වා වගේ ඔයාලට ට්‍රේඩින් මාස්ටර් කරන්න පුළුවන් වෙන. අර එළියේ තියෙන සම්පූර්ණයෙන්ම බොරු තෝගයක් එළියේ තියෙනවා. ඒව අයින් කරලා හරිම රියල් ට්‍රේඩින් ඉගෙන ගන්න තමයි මේ ටියුටෝරියල් එක හදලා තියෙන්නේ. හරි. ඉතින් එතකොට ඔයාලට ඔන්න පළවෙනි වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ පොඩි. එතකොට ඉස්සරහට තව දිග වීඩියෝස් එනවා. විශේෂයෙන්ම retail concept, SMC concept වගේ එහෙම ඉගෙන ගන්න වෙයි අපිට. එතකොට ඒව ඉගෙන ගද්දි අනිවාර්යෙන්ම මේ ඒවා මාස්ටර් කරද්දි තව මේ වීඩියෝ කවුන්ට් එක මම දාලා තියෙන්නේ 18ක් විදිහටනේ. එක්කම හරි තව වැඩි වෙන්න පුළුවන්. සමහර විට 25 30 යන්නත් පුළුවන්. හරිද? ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා දාන කමෙන්ට් එක මත තමයි ඔයාලට මේ ටියුටෝරියල් එක දිගටම කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒකින්ද අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න කොහොමද මේ වීඩියෝ එක මේ ටියුටෝරියල් එක ගැන අදහස මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්ය වීඩියෝ ලයික් කරන්න. ඒ ලයික් එක තමයි මේ වීඩියෝ කාට හරි රෙකමන්ඩ් කරන්නේ. ඒ වගේම මේ ටියුටෝරියල් එක බලන්න ඔයාලා අලුතින් නම් අනිවාර්යෙන් මෙන්න මේ group එකට join වෙන්න ඕනේ. මොකද මේකේ තමයි මම අප්ඩේට්ස් දාන්නේ. මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා chat group එකක් හදන්න. chat group එකේදී එතකොට මම ඔයාලට කියලා දෙන concept ඔයාලා අනිවාර්යෙන් practice කරන්න ඕනේ. practice කරනවා chat group එකේ දාලා share කරන්න ඕනේ. එතකොට මම වැරදි කියනවා. එතකොට group එකේ ඉගෙන ගත්ත අනිත් කට්ටිය වැරදි කියනවා. ඒ විදිහට මේක community එකක් විදිහට ගොඩනගාගෙන යමු. හරි ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.